සර් පොඩ්ඩක් බලන්න තිබ්බනේ. පොඩ්ඩකිට කවුද උඹ මේ වෙඩින් ෆංශන් එක ඇයි කෑමරන් යන්න බො මේ වෙඩින්න එකින් කෑම හොරකම් කරන්න යනවානේ නෑ නෑසර් මං හොරකං කරේ නෑ මං මේ වෙඩින්න එක කේටර් වැඩවලටාවේ කෑමිතුරුයි කියලා ආරංචයක්කාවා ඒකයි මං කෑම එකක් ගෙදරට අරයන් හැදුවේ තාම වෙඩින්න එකත් ඉවරන උඹ කොහොමද කියන්නේ කෑම ඉතුරුනවා කියලා උඹ කේටරින් වැඩවලට එකන් ආපු බොස්කි නම්බර දෙනවා එයාලගෙන් අහලා බලන්න ඇත්තද කියලා සර් බොස්ට කියන්න එපා මාත් අහුවෙන පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා තමයි ජීවත් වෙන්නේ ඒකත් නැතිවේ සර් බොස්ට කිව්වම අපේ අම්මා මේ කෑම වලට කැමති හින්දායි මම මේ කෑමෙන් ගත්තේ උඹේ අම්මට කැමති නම් උඹ සල්ලි දීලා අරන් දීපන් ලක්ෂ ගාණක් වියදම් කරලා ගන්න වෙඩින් වලට ඇවිත් කෑම හොරකම් කරන් යන්නේ නම්බර එක දීපන් කේටරින් බොස්ගේ අනේ සොරි සර් ප්ලීස් මට සමාව වෙන්න සර් චි අතගනි මොකෝ බම් ප්‍රශ්නේ මචං මේ බලන්න වෙඩින් එකවත් තාම ඉවරන කෑම හොරකම් කරන් යනවා ඇහුවොත් කියනවා කේටරින් වැඩවලට ආවා කියලා අනේ සොරි සර් මගේ අම්මා මේ කෑම වලට කැමති හින්දායි මම මේ කෑමක් ගත්තේ කොහොමත් මේ ඉතුරුන කෑම ටික එක්ක කුණු ගොඩට දානවා නැත්තම් බල්ලොන්ට කන්න දානවා ඉතින් ඒකයි මම මේ කෑම එක කරන් යන්න හිතුවේ සොරි සර් ඔයා කිව්ව දේ හරි සර් අපේ අම්මට කැමති නම් මං සල්ලි දීලා අරන් දෙන්න ඕන මෙහෙම පිට කෙනෙක්ගේ වෙඩින් එකකින් කෑම අරන් යන්න නැතුව අද මම මෙහෙම ගත්තට කවදා හරි දවසක මගේ සල්ලි වලින් ලොකු කෑම කඩේකට එක්කන් ගිහින් මගේ අම්මට කන්න අරන් දෙන්න කාලයක් එයි සර් ඒ විශ්වාසෙට තමයි මේ අහුවෙන රස්සාවලට යන්නේ මේ වගේ කේටරින් වැඩවලට ඇවිල්ලා ඉඳුල් පිකන් හොදලා මහන්සි වෙන්නේ මං විතරක් නෙමෙයි සර් මං වගේ ගොඩක් අය ඉන්නවා යාළුවගේ ජීවිතේ කවදම හරි වෙනස් වෙයි කියන විශ්වාසයෙන් මට අදට විතරක් සමාව දෙන්න සර් මං ආයේ එහෙම කරන්නේ මං යන්නම් සර් මල්ලි ඔයන් මට සමාව වෙන්න සර් මං ආයේ මෙහෙම කරන්නේ නැහැ සර්